ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව හරහා ඔයාගේ උපන් ලග්නයට මේ මාසයේ සිදුවන ග්‍රහ ගෝචරයන් බලපාන ආකාරය ජ්‍යොතිෂානුකූලව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ වීඩියෝයේදී ඔයා ඔක්තෝබර් මාසය තුළදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව වෙත පිළිගන්න ගමන් ආදරෙන් ඉල්ලීමක් කරනවා අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන මෙන්. ඒ වගේම මේ කරුණ ඔයාලට කොතරම් දුරට වැදගත් වුණාද කියලා මාසය අන්තිමේදී කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ධනු ලග්නයෙන් උපන් ඔයා ඔක්තෝබර් මාසයේ මුල් කාලේ ආර්ථිකය දියුණු කරගන්න සමාජ ගෞරවය ලබා ගන්න කටයුතු කරනවා. මේ මාසයේදී දීර්ඝකාලීන ඉලක්ක සඳහා වැඩි අවධානයක් වගේම උනන්දුවක් දක්වනවා. ඒ නිසා ඔයාට ආර්ථික දියුණුව සම්බන්ධ කටයුතුත් සමග පවුලෙන් ඈත් වෙනවා වගේ දැනෙන්න ඉඩ තියෙනවා. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඊමේල්, ඩොකියුමන්ට්ස් ගනුදෙනු වගේ දේවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සැලකිල්ලෙන් පරීක්ෂා කිරීමෙන් වැරදි ඇතිවීම මගහරව ගන්න පුළුවන්. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ සඳහා හවුල්කරුවන්ගෙන් වගේම ඔයාගේ සහකරු හෝ සහකාරියකින් සහයෝගයක් ලබා ගන්නව නම් හොඳ සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේදී ධනු ලග්නයෙන් උපන්නා රැකියා ස්ථානයේදී හෝ ව්‍යාපාරික ස්ථානයේදී ඊර්ෂ්‍යාවට ලක් වෙන්න හරි රහස් කුමන්ත්‍රණ වලට මුහුණ දෙන්න හරි පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ මාසයේ මුදල් සම්බන්ධව ලොකු බලාපොරොත්තු තියාගන්නවට වඩා ලැබෙන මුදල් ඉතිරි කරලා සැලසුම් කරලා වියදම් කරන එක හොඳයි. ඒ වගේම මාසය තුළදී ආවේගශීලීව තීරණ ගැනීමෙන් සහ ආවේගශීලීව මුදල් වියදම් කිරීමෙන් වැළකී සිටින්න උත්සාහ කරන්න. ඔයා කිසියම් දෙයකට මුදල් ආයෝජනය කරනව නම් ඉක්මන් නොවී ප්‍රවේශමෙන් තීරණ ගන්න. ඔය ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා හෝ YouTube හරහා විදේශ මුදල් උපයන කෙනෙක් නම් ආදායම් වැඩි කරගන්න පුළුවන්. ඔයාට මේ මාසය තුළදී උසස් අධ්‍යාපනය සම්බන්ධ කටයුතු වලට හරි රැකියාව සම්බන්ධ කටයුතු වලට හරි ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඔයාට නෑදෑයින් සමග අතීතයේ වුණ වැරදි වැටහීම් විසඳ ගන්න මේ කාලේ හොඳයි. ඒ වගේම ඔක්තෝබර් මාසයේදී දේපල සම්බන්ධ සාකච්ඡා ඇති වෙන්න පුළුවන්. ඔක්තෝබර් මාසේ මුල් කාලේ ආගේ පෞද්ගලික ජීවිතය හොඳින් ගත කරන්න පුළුවන්. නමුත් ඔයාට වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමතුලිත කරන්න අමතර වෙහෙසක් දරන්න සිදු වෙනවා. මාසයේ අග කාලේ ඔයාගේ බලාපොරොත්තු මුලින් පවසන්න නැතුව සංගවාගෙන සිටීම නිසා ගැටුම් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අනවශ්‍ය තර්ක කිරීමෙන් වැළකීලා ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. විවාහ වෙන්න කෙනෙක් හොයමින් ඉන්නව නම් විදේශ රටකට සම්බන්ධ කෙනෙක් හරි උගත් කෙනෙක් හරි මුණ ගැහෙන්න අවස්ථාව තියෙනවා. ආගේ සෞඛ්‍ය තත්ත්වය ගත්තාම අධික වැඩ නිසා මානසික පීඩනය මෙන්ම ශාරීරික තෙහෙට්ටුවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම සුළු අනතුරු සිදුවිය හැකි බැවින් පරිස්සමින් කටයුතු කරන්න. ආගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ ප්‍රජනක පද්ධතිය නිරෝගීභාවය පිළිබඳ වැඩිපුර සැලකිලිමත් වෙන්න පුළුවන් නම් හොඳයි. මේ පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් කමෙන්ට් හරහා ඉදිරිපත් කරන්න. ඔයාට ඔක්තෝබර් මාසය නිදුක් නිරෝගී වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.